ඇයි ඔයාලා තාමත් කැප්කට් ස් කරන්න කැප්කට් කියන්නේ ජරාවක් විතරයි බ්‍රෝ මන් දන්නවා ඔයාල ගොඩ කැප්කට් ස් කරන්නේ එක තියෙන යුස ප්‍රඩිගතිය හින්ද නමුත් මං අද මේ කියන්නන ප්ලගින්ස් පහ දැම්ම ප්‍රමිය ප්‍රෝවල්ට දාගත්තොත් ආයෝල කැප්කට් දයා හැරිලවත් බලන එකක් නෑ මේක අන්තිම ප්ලගින් එක ගොඩක් කිවස්පුල් ඒක නිසා වීඩුව එක අන්තිම වෙනකම් බලන්න අංක එක ෆිල්මි ඉම්පෙක්් මේ ප්ලගින් එකෙන් ඔයාලට කැප්කට් වගේම ඩ්‍රැග්ගන් ඩ්‍රොප් විදියට ඉෆෙක්ස් ට්‍රන්සිෂන්ස් වගේව ලේසින්දාගන්න පුළුව මේක ලයි බ්ල ට්‍රන්සිෂන්ස් වගේම මෝෂන් ඇනිමේෂන්ස් පව ඉන්කලෝඩ්ඩල තින්නේ දෙවැනි ප්ලගින් එක තමයි ප්‍රීමිය කොම්පෝස මේක ෆ්‍රීට යස් ප්ලගින් එක මේකින් ඔයාලට ටෙක්ස් ඇනිමේෂන්ස් කරගන්න පුළුවන් ගොඩක් කලීන් සහ ප්‍රොපේෂනල් විදිහ ඉතින් මේ ප්ලගින් එක මුත් ෆිල්මිං පැක් වගේම ඩ්‍රැග්ගන් ඩ්‍රොප් විදියට ටෙක්ස් ඇනිමේෂන්ස් ලේසියම්ම කරගන්න පුළුවන් තුන්වැනි ප්ලගින් එක ජෙරී SFX මේ ප්ලගින් එක පාවිච්චි කරලා ඔයාලට දැම් ටික්ටෝක් එක YouTube සෝට්සල වෛරල් යන වීඩියෝස් වල තියෙන සෞන්් ඩිසයින් එක ඒ විදිහටම ලේසිම හදාගන්න පුළුවන් ඒකත් ඩ්‍රැග්ගන් ඩ්‍රොප් විදිහටම හතරවෙනි ප්ලගින් එක තමයි සබ්මැෂීන් මේක ගැනම් තනි වීඩියෝකින් කතා කරන්න බැහැ සරලවම මේක ඇවිලා සබ්ටයිටල්ස් ඇනිමේෂන් කරන්න පුළුවන් ප්ලගින් එක මේ ගැන ෆුල් වීඩිය එකක් ඕන්න දැම්ම පහලින් කමෙන්ට් කරන්න සබ්ටයිටල් කියලා මං ෆුල් වීඩිය එක කරගෙනන්න පස්වෙනි එක සොරි මේක ප්ලගින් එකක් නන්නෙමේ මේ තමයි After Effects ඉතින් මේ After Effects යස් කරලා ඔයාලට ක්‍රියේටිවිටි එක තියෙනවන කැප්කට් වලට ළඟටවත් එන්න බැරි විදිහේ ඇනිමේෂන්ස් එඩිට්ස් කරගන්න පුළුවන් සරලවම ඔයාට මේ After Effects යස් කරලා වීඩියෝ එකක බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරනවා වගේ සහ ගොඩක් සංකීර්ණ ඇනිමේෂන්ස් එඩිට්ස් පවා ගොඩක් ප්‍රෝ විදිහට කරගන්න පුළුවන් ඉතින් මේ After Effects යස් කරලා එකීමකී නොකී ගොඩක් එඩිට්ස් ඇනිමේෂන් ගොඩක් ප්‍රෝ විදිහට කරගන්න පුළුවන් ඉතින් දැම්මම මම මේ කිව්ව ප්ලගින්ස් සහ After Effects යස් කරන්න ගන්න කැප්කට් වලට ළඟටවත් එන්න බැරි වේවි